හෙලෝ ඔන්න කාලෙකින් වීඩියෝ එකක් කරන් ආවා. කාලෙකින් කියන්නේ සෑහෙන කාලෙකින්. මම හිතන්නේ අවුරුද්දකින් විතර වෙන්න ඇති channel එකට වීඩියෝ එකක් දාන්නේ. අද යනවා කැම්පින් එකක් යන්නේ. කැම්පින් එකක් කියන්නේ බීච් කැම්පින් එකක්. යන්නේ කල්පිටියට ගිහිල්ලා බීච් කැම්පින් එකක් කරන්න තමයි ප්ලෑන් එක. මෙන්න ඉන්නවා යාළුවෝ ටික. සඳුරන්න ඉන්නවා වෙනද වගේම ලහිරු ඉන්නවා මේ පාර. ලහිරු බ්ලොග් එකට සෙට් වෙන්නේ කොහෙන්ද? ගෞරවිලට පස්සේ. සහන් ඉන්නවා විතර. සෑහෙන කාලෙකින්. අද යන්නේ අපේ කුඹුර. මේ මෙන්න මේක තමයි අද ගමන. අපේ සහන්ගේ අලුත්ම වණ්ඩිය. මේක තමයි මේ යන්නේ. මේක ගෙනාට පස්සේ අපි ප්ලෑන් කරගත්තා කොහේ යම් මේක කියලා. ඔන්න බඩු. මෙන්න තියෙනවා අපේ බඩු ටික. මෙතන තියෙනවා අපි මේ ආපිවකට ගිහිල්ලා ගත්තා අපිට උයන්න නම් මනම් බඩු ටික. අපි ඉස්සෝ ගත්තා මාළු ගත්තා. කල්පිටියේ මාළු තිබ්බට මෙහෙම මාළු අරන් යන්නේ. හොයාගන්න බැරි වෙයි කියලා හිතුන හින්දා මෙහෙන් ගත්තා. මොකද දැන් වෙලාව හවස 3:40යි. මේ අපි අද රෑ වුණොත් ගන්න තැනක් නැති වුණොත් කියලා හිතලා මෙහෙන් අරන් යනවා. උදේ අපි ටික ගත්තා. අපි එහෙන් පිටත් වුණේ දවල් 1ට විතර. දැන් ඉතින් ඔහොම ආවා. දැන් මේ පොඩ නෑත්තෝ අපි මොනවා හරි බීලන්න ෆැමිලි ගෙඩියක් බොන්න. මේ හරිය මාදම්පේ හරිය තමයි ඉන්නේ. මේ ඉතින් ඔහොම තමයි විස්තර ටික අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට වීඩියෝ එකේ. මේ බලමු කැම්පින් කරන්න තැනක් හොයාගන්න ඕනේ. අපේ යාළුවෙක් ඉන්නවා මේ පුත්තල. මෙයාට කතා කරා. යා අපිට තැනක් සෙට් කරන්නම් කිව්වා. කැම්පින් කරන්න තැනක් තියෙනවා කියලා බීච් එකයිනේ. වාහනේ දාගන්න පුළුවන් තැනක් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මේ දිගට වීඩියෝ එකත් එක්ක තුලා ඉන්නේ නා. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් කියන්න ගොඩ කාලෙ ඉන්නේ යන්නේ. vlog එකට vlog එකක් හම් වෙනද? channel දෙක. මම subscribe කරන්න මොකද නම මතක නැහැ. සිලෝන් travelers. අපි ශාන් වුණාට සිලෝන් travelers නේ. travel with සඳරුවා. ඔව් අන්න ඒක. මේකයි. travel with සඳරුවා සිලෝන් travelers. මේ ඉන්නේ ලයිර් ඔය එයා ඒකට අදාළ නැති ඉන්නේ. එයා බලන්න මොකද කියලා. channel එකක් තියෙනවා subscribe කරන්න. තාම හදලා මෙයා hiking falcon. මෙයා Instagram එකේ ඉන්න hiking falcon කියලා මෙයාව. අලුතෙන් කාර් එකක් යන මෙයාලා දැන් රවුන්ඩ් එකක් ඉන්නවා එයා. අපි කාර් එකේ වීඩියෝ ගියමුනේ. ගේමු. අපි කාර් එකේ vlog එකක් කරමු. vlog එකක් කරන්න හරි. කාර් එක කොහරියා. සඳරුවන් සවුකන්ජි බොනවා. සවුකන්ජි. ෆොටෝ ගන්න. ඔය අපිටත් ගන්න. හොඳයි. සෙට්. සවුකන්ජි 100යි එන්න. රසේද? දැයි මුන්ද පට ලොකුයිනේ. පුතු කන්ජි. ඔය කන්ජි බාන්නේ. කන්ජි බාන්නේ. මේකට ඇදලා ගන්න ඕනේ මේක මේ. එන්න ඒක අර. වැඩි. අම්මා ඔව් මේ ඩුබයි සවුකන්. රටෙන්දි දාලා දෙන්නේ මරු. ඔයාලා මේ පාර යනවා නම් මෙතනින් සවුකන් එකක් බොන්න. මේ මාදම්පේ ටවුන් එක පහුවෙලා ටිකක් දුර එනකොට මේ ගස් තියෙන ඒරියා එකක් තියෙනවා. ඒ හැරේ දෙන කඩ. ඔතන රසයි නියම. කොල්ලනේ. හයි good morning. කොහොම කියන්නකෝ අපි පිටිපස්සේ තියෙන බඩු මොනවද කියලා. අපි ගාව තියෙනවා බොංගෝ එකක්. අම්මට. ඒක කන්න ගත්ත දෙයක් නෙමෙයි. දැන් මේ එනක තට්ටුද දාවේ. විශේෂයෙන් සකසනලද මාළු දෙලක් තියෙනවා මේක. මාළු දෙව් මාළු දෙලක්. brand new එකක්. ඊට පස්සේ අපි ඇඳුම් බෑග් ටික තියෙනවා. මේසයක් තියෙනවා.
අපි ගත්තා අලුතෙන්ම මේ කැම්පින් චෙයර්ස් 4ක්. මෙන්නන්නම් ගිහිල්ලා අපි සෙට් කරනකොට ඒකත් අරන් ආවා. තාමුණක් තියෙන්නේ මේ පොඩි මේසයක් ගෙනාවා අපි. ඒකයි අපේ බෑග් ටික තියෙනවා. තාමුණක් තියෙන්නේ. තව දෙක ලයිට් එකක් තිබ්බා. ලයිට් එක. මගේ අයිස් ලයිට් එක. කරුවල උනම කියලා මගේ අයිස් ලයිට් එක අරන් ආවා. අයිස් පෙට්ටියක් තියෙනවා. ඒකයි මාළු සහිත අයිස් පෙට්ටියක්. මං කිව්වා අපි මාළු ගත්තා කියලා මං කිව්වා කලින්. මේ මාළුවේ ඉස්සෝ එකක් ගත්තා අපි. ඕව තමයි තව බඩු ගොඩක් තියලා දැන් මේක ඉඳ තියෙන හින්දා අපි තියෙන තරම් බඩු ටික දාන්න ඔක්කොම. පොල්ලොන්ට යනවා පොල්ලොන්ට උපරිම සැප දීලා දෙන්නේ. DX එක අයිතිකාරයා ආයේ දන්නවනේ. අපි ඉතින් මේක ගත්තුවාම දාගත්තා ඈ. DX එක යනවා කියලා හිතන්නේ. DX එක පදිනවා වගේ තමයි DX එක පදින්නේ කොල්ලා. ලොරි එක බඩු. ලොරි එක බඩු තියෙනවා පිටිපස්සේ අපි බඩු ටික අන්පැක් කරනකොට බලමු. ගෙන අයියා. ඔන්න අපි දැන් ඉන්නේ මදුරන් කුලියට කිට්ටු කරලා තව තියෙනවා අපිට සෑහෙන දුරක් යන්න. මේ තව කිලෝමීටර් 55ක් තියෙනවා කල්පිටියට. දැන් වෙලාව 4:45යි. ඊට වඩා සෑහෙන වෙලාවක් යනවා අපිට යන්න. මේ ඇදී යනවා ඉන්නේ මේ හැරෙනම් රොකෝඩ වාහනත් නැහැ මේ පාරේ. උඩට යන්න පුළුවන්. මේ යමු දැන් ඉරත් බෑගෙන අපි සන්සෙට් එක වගේ ලයින් කරගෙන ගියේ උනාට යන්න පුළුවන් වෙයිද නැහැ කරුලට සීන් එකක් තමයි තියෙන්නේ කමක් නැහැ ඉතින් බලමු යා ඉස්සරහට හරි ඔන්න අපි හැරෙව්වා කල්පිටියේ පාරට පුත්තලම ටවුන් වලට මෙහෙන් තමයි හරවන්න තියෙන්නේ හරවලා මේ පාරේ යන්න තියෙන්නේ තව අපිට ටික දුරක් තියෙනවා මේ මොකක්ද නොරොච්චෝලේ බලාගාරේ පැත්තෙන් තමයි අපිට මේ පාර වෙట్లా තියෙන්නේ. අපිට පේනවා ඔය අර වින්ඩ් ටර්බයින්ස් එහෙම තියෙනවා මේ පැත්තේ. මේ පැත්තේ. මේ පුත්තලම ටවුන් එකේ පැත්ත. මේ පැත්තට යන්න තියෙන්නේ. මේ හරිය තනිකර මේ දුන්නේ ආයවල් තියෙන්නේ. මේ විදුව. මේ ලුණුලේ ආයවල් තියෙනවා මේ හරිය. දෙකට මේ පාරට කඳු වගේ ගහලා පේනවා ඉතින් මේ වහලා තියෙන්නේ මේ ලුණු මේ රයිගම් කම්පැනි එකට දාලා තියෙනවා ඒ වගේ මේ දිගටම මේ පුත්තලම ගියාම ඉතින් කට්ටිය මතක් වෙන්නේ ලුණුනේ ලුණු ලේවායි වල තමයි මේ හරිය තියෙන්නේ දැන් හරි මෙච්චර මරු නියම ටයිම් එක අපිට තව ටික දුරක් තියෙනවා යන්න කලපු සීන් එකක් තියෙන මේ හරියේ හරි අපි ආවා කල්පිටියට තව අපි කල්පිටියට ඇවිල්ලා ඉන්නේ මේ අපි කැම්ප් කරන තැනට පොඩි දුරක්
තියෙනවා. අපි දැන් ඉන්නේ මේ වගේ පාරක. පාර ලස්සනයි දෙපැත්ත. හැබැයි ඉතින් දුෂ්කරයි. මේ මෙහෙම ටර්බයින්ස් තියෙනවා ඉතින් මෙහෙ පුරාම තියෙන එක. මේ පැත්තෙන් ඉර බහලා යනවා. අපි මේ සන්සෙට් එකට කලින් යන්න try කරේ වුණාට බැරි වෙයි. ඒකින්ද මේ එමිට යනවා දැන්. තා පොඩි දුරක් තියෙන තා කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. ඔයාලට සද්ද ඇහෙන්නේ නැති වින්ටර් බයින් එකේ. ඕම තමයි දැනට විස්තර දැන් වෙලාව 6:10යි. අපි ඊට වෙලාව ගියා සෑහෙන්න. මොකද මේ ටික දුර කරායි මගේ දිගට ගන්න අමතක වෙන්නේ දේවල් තිබ්බා. ඒ ටිකත් අරගෙන හොම කරලා ඉතින් ආවා. සඳුරවන්න අයියා. ඉතින් කියන්න මොනවයි. ෆස්ට් ටයිම් තමයි මම නම් මේ වගේ එකක් දැක්කේ ළඟට මේ දැකලා නැහැ. ඒක මරු මාර්ගදී. ළඟට කියන්නේ මේ කොහොමද මේ වෙලා තියෙනවනේ මේ වගේ එකක්. ඔව්. ඒනට ඊට මෙච්චර ළඟට දැක්කද? මම නම් අර කලින් පාර ආවට පස්සේ දැක්කා මේ අපේ ටූර් එක ආවනේ. ඕම තමයි. පැත්තේ එකක් තියෙන එකේ. මේද ළඟම එකක් තියෙනවා. මේ වට කරලා තියෙනවා. තව අර මේ උත්තලමේ ටවුන් එක කිට්ටුව තියෙනවා. එතන මේක කැරට ගිහලා බලන්න ඕනේ. එහෙම කව කරලා නැති. හරි අපිට තව පොඩි දුරක් තියෙන්නේ. තව කිලෝමීටර් 2ක් වගේ තියෙන්නේ. දැන් නම් ඉර බහලා යනවා. වැලුව ඊට කලින් අපි යන තැනට ගිහිල්ලා ටික සෙට් කරගන්න. අපේ ටෙන්ට් එකක් එහෙම සෙට් කරගන්න තියෙනවානේ. තව වැඩ ගොඩක් තියෙනවා කියලා කරන්න. මේ හැරේ දිගටම මේ දින මම අර ඉස්සල්ලා ඈතට වෙන්න ටර්බයින් එක. මේක තටු දෙකයි තියෙන එකක් ගලවලා. මේ පැත්තට අනිකර තියෙන්නේ මේ ටික සවුත් වේගෙන ඉන්නේ. මොනවගේ තත්ත්වයක් ඇත්තේ දන්නේ නැහැ. උඹේ ආවද? කමන්නේ. ඔව්. අර සෙට් එකේ ඉන්න ෆොටෝ එකක් දාමු Facebook. ඒක මරුනේ. අම්මල ඒක දානවා. කවුරු හරි දියල්ලව. ඒක සෙට් වුණා ගන්නට. පාර කාපට්ටයි. අපි දැන් දාමු කියලා මූ කියන්නේ. අපිට තව කිලෝමීටර් 1.3ක් වගේ තියෙනවා. මේ කෙලින්ම මේ පාර බීච් එක. ඒ කියන්නේ කුඩාව බීච් කියලා තමයි මේ කාර්පට් කරනවද? යන්න දෙන්නේ නැද්ද? අම්මට ලෝරිය ගන්න බෑ මං හිතන්නේ. ඔව් එහෙම තියෙන්නේ. නෑ නෑ වතුර දාන පාරට. පාර හදනවා අලුතෙන් මේ කාපට් ගන්න පුළුවන්ද? කාපට් කරනවා ඉතින්ද පොඩ්ඩක් යන්න පුළුවන් නේ? පුළුවන්. යන්න පුළුවන්. ඕක ගෙලින් කරගත්තා නම් ගියයි. රෝද එක කපාගත්තොත් අපිට යන්න පුළුවන්. අයියෝ රෝදේ ගෙලින් කරගත්තා නම් ගියයි. නෑ රෝදේ ගෙලින් කරගන්න. ගන්න එපා. හරියට ගත්තා හරියට. ඉංග්‍රීසි දෙරියම මේ වයස එක මූඩියට මේ අයියෝ නා පාර වහලා කියන්නේ මෙතන මේ. අන්නර රීතිමුව ටෙන්ට් එක ගන්න. ඔක්කො හදන හින්දා වටෙන් පාර දාලා තියෙනවා. මොකටද බයි යන්නේ දැන් අපි? මේ හරි ටෙන්ට් එකක් ගහමු මම බැරි වුණා. ඔව්. නේද? මේ හරි ටෙන්ට් එකක් ගහමු බැරි වුණොත් නේද? කිසි කරදරයක් නැහැ. නෑ ඒක මොන දෙනාන්නේ කොහොමද බීල්? එතන පොඩි බයිපාස් එකක් දාලා තියෙනවා. අර ඉස්සෙල්ලා වෙලාව 6:00යි. අපි එන්න ටාගට් කරන් හිටියේ කීයද? 5ට විතරනේ. 5ට විතර අපි එන්න ටාගට් කරන් හිටියේ 5ට එන්න හම්බුනේ නැහැ ඉතින්.
දැන් 6:00 අවුලක් නැහැ කරුලට එන්න කලින් ගියා නම් පොඩ්ඩක් වටපිටාව මේ මෙතනින් දාන්න ඕනේ මේ පැත්තට මේට අර පාරේ ඔක යන්න පුළුවන් මට මතකයි මම එකපාරක් ආවේ පාරෙන් අර දාව පාරේ හිතුවා වගේ මේ සෙනගරන් ඉන්නවා අපි බලමු සෑහෙන සෙනගක් ඉන්නවා අපිට මේ යංගු ගිහින් බලමු තා පොඩ්ඩක් අර අරේටම ගියයි මේ සෙනග ටිකක් නම් ඇවිත් ඉන්නවා මේකට යයි ඉඳලා වෙලා අපි දැන් බීච් එකකට නම් ආවා මේ පැත්තේ ඔබ පේනවා යා පැත්තේ මෙතනින් එහාට දාන්න පුළුවන් නේ බෑනේ අර ට්‍රේල් දාල්ද අපි බීච් එකට නම් ආවා දැනගෙන ඉන්නවා සෑහෙන්න හරි ෆයිනලි ඔන්න මේ 6:42යි වෙලාව මේ මෙතන කුඩා බීච් එක කියන්නේ මෙතනට මේ මෙතන නම් සෑහෙන සෙනග ඒ කියන්නේ අපේ පැත්තේ තියෙන ඔය බීච් එකේ තමයි ඔය බ්‍රවුන්ස් බීච් වගේ සීන් එකක් තියෙන කට්ටිය නිකන් විනෝද වෙන්න වගේ එන තැනක් මේ මෙතන නේවි එකේ පොඩි බැරියර් එකක් තියෙනවා එතන ඒ අයියාගෙන් කතා කරාම කිව්වේ මේ සෑන් රෝඩ් එක මෙතනින් එහාට තියෙන ඔය උච්චමුණි වෙනකම්ම යන පාර ඒ කියන්නේ කාපට් පාරක් එහෙම මොකුත් නැහැ මේ වගේ වැලි පාර තියෙන්නේ මේ පාරේ යන්න පුළුවන් කියලා මේ සාමාන්‍ය ටිකක් දුර ගියාම ඔය කැමති තැනක කැම්ප් කරන්න පුළුවන් කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා මේ එන අය කැම්ප් කරන්න මේ පැත්තට කියලා අපි දැන් කාර් එකේනේ ආවේ කාර් එකේ ආපු හින්දා මේ සෑන් රෝඩ් එකේ ගොඩක් දුර යන්න බෑ මේ මොකද වාහනේ උසත් නැහැ එරෙන සීන් එක දෙනවා 4 wheel නැහැ මොකුත් නැති හින්දා ඒකින්ද මේ ඒ අයියා ගිහුවා මේ පාරේ යන්න කියලා අවුලක් නැහැ මේ ෂේප් එක යන්න පුළුවන් කිව්වා ගොඩක් දුර යන්න බෑ අර අපි නිකන් Google map එකේ තැනක් බැලුවා එතනට වගේ සෙට් වෙලා ටෙන්ට් එක ගහගන්න බැලුවේ මොකද කාර් එකේම ආපු හින්දා කාර් එකේම ළඟටම දාගත්තා අපිට ලේසි වැඩි ඔය එන ජිප් එකක් එහෙම මේ වගේ එකක් තියෙනවා නම් කිසි අවුලක් නැහැ යන්න පුළුවන් අපේ වාහනේත් එනවා බලමු මේ පාරේ ටිකක් දුර ගියාම දෙපැත්තෙම කලපොයි මුහුදයි සෙට් වෙන වගේ තැනක් තිබ්බා අපි එතනට ගිහින් බලමු අවුලක් නැහැ කීප හැටියට ටෙන්ට් ගන්න පුළුවන් එහෙම අවසර ගන්න කේස් එකකුත් නැහැ මේ එහෙම තහනමකුත් නැහැ ඒකින්ද මේ හරි ගිහින් බලමු අර පැත්තට පොඩ්ඩක් පාර චෙක් කරගන්නත් එක මම හඳුරන්නේ නැහැ ආවා මේ මොකක්ද දන්නේ නැහැ පයින් සීන් එකක් තියෙනවා කියලා මේකේ මේ වාහනේ ගිහිල්ලාම තැලිලා තියෙන ඒකින්ද ෂේප් එක යන්න පුළුවන් යමු අර පැත්තට ගිහින් බලමු හරි මේ අපි දැන් යනවා ඉස්සරහට පොඩ්ඩක් මේ සෑන් රෝඩ් එකේ එහා පැත්තේ මෙතනින් මේ පොඩ්ඩක් පාර කපලා දෙන මේක යන්න පුළුවන් වාහනයකට මේ අවුලක් නැහැ එනවා පස්සෙන් දාමෝ එන්න ලස්සනයි අයියා මේ එන්න හරි කොහොම හරි මේ වැඩේ උණු සෙට් වුණ අවුලක් නැහැ පාඩු ඉන්න පුළුවන් ප්ලේස් එකක් හොයාගන්න තියෙන්නේ නේද අවුලක්ම නැහැ නේ වැඩේ අවුලක් නැහැ වැඩේ අපි හිතුවට වඩා හොඳට වැඩේ අවුලක් නැති වුණා අපි මේ එන කුතුහලයෙන් ආවේ මොකද මේ හරි කැම්ප් ගන්න දෙනවද ඒ කියන්නේ වීඩියෝස් නම් දැක්කයි උනාට එතනද හරියටම අපි ආපු තැන එතනද කියලා දන්නේ නැහැ මේ සහන් තමයි මේ Google එකෙන් හොයාගෙන එහෙම තැනක් තියෙනවා කියලා පින් කරගෙන හිටියේ මේ අවුලක් නැහැ බලන් ගියාම අපි යන් ඉස්සරහට අපි දැන් පයින් ආවා මේ මෙතනින් තා පොඩ්ඩක් එහාට ගියාම අපිට ටෙන්ට් කරන්න පුළුවන් ප්ලේස් ටිකක් තියෙනවා කිව්වා අපි එතනට ෂෙප් එකේ වාහනේ දාගෙන අද තියෙනවා රැට පොඩි පාටි එකක් තියෙනවා ඒ වගේම අපි බාබකියු දාන්න හදන්නේ සීෆුඩ් බාබකියු එකක් වගේ ඉස්සෝ එහෙම ඒ වගේ සීන් එකක් නැගලන්ද හා ඒ මේක ලොක් ඒක තමයි යන්න පුළුවන් ඇති මේක යන්න පුළුවන් ලහිරුට දැන් පාරක් කියලා නේ තියෙන්නේ නේද අනේ දොර වැහුන්නේ පොඩ්ඩක් ඉන්න නේද වෙන්නේ අපේ ඉස්කෝලේ
හරි. ඉස්කෝලේ කියන්නේ නෑදෑයෝ වගේ තමයි දැනෙන්නේ උඹට. දැනුණු ෆීලින් එක විස්තර කරන්න. ඔව්. මේවා සෙට් කරනවා නේ. නෑ ඒක ලැබීම. ලැබීම කියලා මාත්‍ර පැත්තේ තියෙන පැත්ත. මම එදත් කිව්වේ. උතුම්නේ කියලා මං කියන්නේ බං අපි මේ හරිය තියලා ඊම් බලමු කියලා. ඉරලා බලමු අපිට ඔකට දාගන්න පුළුවන්. ඒක තමයි නෑ අර මේ තිබ්බනේ තැනත් නිකන් අර පොඩි පටු සීන් එකක් අර ලයිව් වෙන්නේ. මේක බලමුද අපි පොඩ්ඩක්. හරි අන්තිමට මේක තමයි උනේ මේ අපි රතන්ට දාගන්න බැලේ බීච් එකට පොඩ්ඩක් එරෙන සීන් එකක් තියෙනවා මේ අවුලක් නැහැ මෙතනින් අර රතන්ට දාගත්තා නම් අවුලක් නැහැ මේ ටික ගත්තයි සන අවුලක් නැහැ මේ මෙතනට නිකන් අපි ආවා මේ හරින් එහාට යන්න බෑ මේ හරින් එහාට යන්න බෑ එරෙන අපිට ෂුවර් නැහැ මේ අපි හතර දෙනා විතරයි ඉන්නේ අදිස්සිය තල්ලුවක් දාගන්න දෙයක් නැහැ මේ තල්ලුවක් දාලා බලමු ආයෙ අපි ටිකක් ගත්තා අවුලක් නැහැ මෙතනින් එහාට ලොකු කේස් යන්නේ නේද මේ ටික නම් බැහැලත් නැහැ ඉස්සෙල්ලෙද්දිනේ ඔව් සුට්ටයි ගන්න දී. තව ටිකයි තියෙන අපි දාගන්න බෑ ඉතින් නෑ. පිස්සු දෙයක්ෝ එපා බෆර් කරවලයි බෆර් එක නම් ගැලවෙන්නේ. ඔය එන්ජින් උස්සන්න පුළුවන්ද මේ තාපර අල්ලලා ගමු මේ අරගෙනම බලමු පිටින් තල්ලුවක් දාලා හරි ඔන්න මේ උඩට දාගත්තා ලොකු සීන් එකක් නැහැ ඉතින් මේ එරණ ඉතින් අර එරුණා පොඩ්ඩක් මේ පැත්ත තමයි එරුනේ ගන්න අමාරුයි මේ පොඩ්ඩක් යට ගියාම අපි මේ පැත්තේ ප්ලේස් එකක් තියෙනවා එතන යන්න අවුලක් නැහැ වගේ එතනට දාලා බලමු මොකද අත්තේ ඈ කොහෙද යන්නේ සහන ආතල්ලයක් ගන්නවා මෙතන වෙන එක ඇති අතට දාන්න දැන් තව ආතල් ගන්න දැන් තැන කොතනද මේ මෙහෙ මේ කොතනද දාගන්නද මේ මෙතෙන්ට දාගන්නකො රිවර්ස් එකක් ගන්නකො අනිත් පැත්තට රිවර්ස් එක නෑ වා රිවර්ස් එකක් ගන්න මේ පැත්තට ඔව් ඈ මගේ අයිස් ලයිට් අරන් ආවා මේ මේකෙන් තමයි අලුත් කරන්නේ හරි ගයිස් අපි ආවා මේක ඩිකිය ඇරලා මේක ඇතුලෙන් ගහගමු ඒකට වල ටික අපිට බාගන්න හරි හායි හායි. හායි guys. දැක්කම මාළු වගේම පයින්නවා අර. අම්මට සිරා මාළුගේ ගෙම්බු ඉස්සොත් දන්නේ නැහැ. ඉස්සෝ නම් කියලා අර කාර් එක ලයිට් එකට දැනෙන්න පුළුවන්. අම්මා මාළුනේ. අපිට මේ හෙලිකොප්ටර් එකන අල්ලන්න තිබ්බා. මේ හරි හරි ටික මේක මේ ඔය දොර ඇරලා ලයිට් ඇතුලෙන් හයි කරගමු කහරමු එතකොට මේ බඩේ මේක ගත්තේ ලයිට් එක පොළවේ ඉතින් මේ ලයිට් එක අල්ලගෙන මම ඩිකේ අල්ලලා ඉන්නවා. කියලා මම වතුර බෝතලයක් බීම. ලයිට් එක පොළවේ ගහන්නද ඔක හරි තමයි අන්න හරි මට ඩොබ්බේ ඇවි. මේ බීම ඕක ෆ්ලැට් කරන්න කවුරුහරි. ඉඳාගන්න. ඔව් ටිකෙන් ෆ්ලැට් කරන්න දෙන්න. අප්පා බීතු වෙන්න බෝ අපේ මල්ලිගේ මේ. මල්ලියනේ කමන්නේ මල්ලිනේ මෙලේ. දැන දිනවද? දැලේ. මේ ටෙන්ට් එක අටින් දාන්න පුත් ගෑව නැද්ද තියෙනවා තියෙන ඒකේ. එපා බෝ. ඔන්න බෑක් එක උලගේ බෑක් එක උලගේ බෑක් එක උලගේ බෑක් එක උලගේ බෑක් එක උලගේ. ඒක අල්ලන්නේ බෑක් එක උල ගියා මේ ලයිට් එකෙන් මෙයාගේ අර යාළුවෝ ටික පේනවා අතන. කවුද එච්චර දුරට වන්න. බලන්න මෙතන ඉමු. මේ මෙතන ෆ්ලැට් කරගත්තා මේ මෙතන ගා මෙතන ළඟ ගා ඔව් ඔව්
මේක ඔව් තවපට එහයින් ගහලා මැද්දෙන් කුළු ටික දාගන්න. වාහනේ මැද අපිට රෝජ එලකිරි. ගන්න. මොකටද? පහන් පත්තු කරන්නද? නෑ උදේ. ඒක මේ මොඩ් එකේ වෙනවා. ලයිට් එක තවට ගහට අයි ටෝච් එක. මේ පැත්ත හරවලා ගන්න. අනේ උඩින් තියන්න බෑ වැටෙනවා. මේ වැඩි උලකට බෙරේට දාන්න. මේ පෙරේට දාන්න. මේ අර මගේ අර හෙඩ් ටෝච් එකක් තෝරන්න තියෙනවා. ඒක නම් හරි. එහෙනම් ආවනේ. මේ ඉස්සෙල්ලාම ටෙන්ට් එක ගහන්නේද? ටෙන්ට් එක ගහන්නේද? මේ මම ටෙන්ට් එකක් දැක්කවත් නැහැ බయ్యා. කොහෙද තියෙන්නේ? ටෙන්ට් එක මේදී ආ. හරි. මේවත් උස්සන්න නේද මේ? බෙරේ බෙරේ කොහොමද? මේ දැන් තිබ්බනේ බා යටම තියෙනවා මේ වගේ දාලා ඕක ඉස්සරහ සීට් ඕනේ නැහැ නේ අංගෙට දාගන්න. බෑග් ටික ගන්න ඕනේ නැහැ බෑග් ටික ඔකේ තියෙනවා. මේ අපි ටෙන්ට් එක ගන්න. අව ටේබල් එක. ඔය බෑග් එක උලඟට ඇයි? ලයින් බෑග් එක උලඟට ඇතුළම මේ ටික. උතර මේ තීත්‍ය මොකද? අපි ගත්තා ඔක්කොම වීඩියෝ ගන්නනේ මේ හරි බයයි අදට. අයිය කල්ලා මේ මිනිස්සයා වීඩියෝ කරන හැම එකම. කෙසේද අලුත් පුටුව? නියමයි. කුපිරියක්ද? පුටුව හතරක් තියෙනවා. හරි ඔන්න අපේ ටික විතර තමයි. කරේ මේ විදිහට පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න තියෙනවා. මේ ටෙන්ට් එක දාගමුද ළමයි. කොහොමද? ඒ හොලකට යන්න ඉන්න මම හිතුවා හොලකට මියුසික් කරේ කියලා. අවුලක් නැහැ. මේ හරින් සෙට් කරමුනේ බාබකියු ටික දාගන්න. ඔව් ඒක තමයි උතන ඉතින්. දැන් ඒකට මේ දැල් තියන්න මොකේද? අතර තියන්න බලන්න කැරට් ටිකක් අරගෙන තියන්න එනවා. හරි මොකක් කරේ කරමු මේක. මේ ටෙන්ට් එක ගහන් ඉමුනේ. ටෙන්ට් එක රතන බිම. මේක කොහොමද සෙට් කරගන්නේ? අයියේ මේ ටික තාම ඇතුළට දාන්න ඕනේ දැන් මොන්නේ. සාහනවා දන්නවද මේක ෆික්ස් කරන්න? ඉතින් ගන්නේ මම ඔය ටෙන්ට් එක මට දාන කවුරුද එන්නේ අයියෝ වාට ස්ලිපින් බෑග් එක ගෙනා නම් මේක දාගන්න ඕනේ. තියෙනවනේ අතනින් ගමු මේ අතර දෙනා මොන හුලකට අයියෝනේ මේ පැත්ත බිමට දාමුනේ යට මේ පාඩුවට උඩට ගමු පාටකට උඩට දාන්න. ඒක තමයි මේ අපේ බෑග් ටික මේක උඩින් තියමුද? ආ. ලයිරු බෑග් ටික එන්නකො බෑග් 3-4 ඇයි ඒ නිකන් නිදාගන්න නෑ පාදයක් දාමු කියලා රෙන්ට් ගාලා නේද ඔය එහෙම එකක් තියෙනවා. ඉතින් ඔය මේ නෑ සර්බයම අන්න හිතන්න මේ ඉන්නවා. ටෙන්ට් එක ගහමුනේ ගමු ටෙන්ට් එක ගමු ආ රෙටක් දාන්න තවදයක් තව ගෙන් මොන් හතරට දැම්මම. ඔව්
හරි ඔන්න සඳුරන්න අයියා මා යනවා දර ටිකක් වාගේ. අපි ටෙන්ට් එකේ රතන ඔය පේන්නේ. මෙතනින් ගහගත්ත කාර් එකක් ළඟින්ම මේ අපි වාවක දාන්න ගෙනාවනේ මේ. ඉස්සෝ ගෙනාවා මාළු. ඒකට චාකෝල් අවුල ගන්න. දර ටික ගන්නවා අපි චාකෝල් ටික අවුල ගන්න බලමු. මම විතර ඇවිල්ලා ලී ටිකක් හොයාගෙන ගියා. කාල් සෙරෙප්පුවත්. මෙයානේ මේ මොකවද දරගනින් මහත්තයෝ කියලා යක් කමුණා යන්නේ අරගන්නවද අර දෙන්න මේ ටෙන්ට් එක ගත්තා ටේරම ගත්තා මේ පැත්තේ ගහන්න බෑ වාහනේ ගන්න විදිහට පණ්ඩල් ටිකයි අපි මේ සෙට් කරගත්ත බාබකිව් එකට වැඩේ මේ ලාම්බදලියක් දාලා එලක් ගෙනල්ලා මේ කමන්නේ ගොඩක් තිබ්බට කමන්නේ ලයිට් එකක් හම්බෙලා හලෝ අපි ඉතින් ගිනි දැල්වගෙන ඉන්න ඔය වෙලාවේ මාර කොල්ලක ඒක තමයි ආනන්ද එන්න එපා පිටිකස්සය ඔව් ඇටි දැන් ඇවිල්ලා තියෙන්නේ චාකෝල් ටික මම ඇවිල්ලා ඉන්නේ අපි දැන් උඩින් දර දෙකක් අයින් කරලා චාකෝල් ටික දාමු ඔව් නෑ කොහොම චාකෝල් ටික දාමු දැන් ඉන්න නෙමෙන්න චාකෝල් ටික වැඩ නැහැ ඉන්න රට මාළු අන්තලා දෙන්න දාඩිය දාමු චාකෝල් තමයි දාමු දැන් දර අයින් කරන්න ඕන දැන් ඉන්න නෙමෙන්න ඕන දැන් ඔව් මේක මූඩිය කොහෙද දන්නේ නැහැ නේ නෑ නෑ ඔක මේක මේක මූඩිය නෑ නෑ තියෙනවා මේක මූඩිය වාගෙන ඉන්න මුඩි ටික දැම්මා වයි වෙන්න මොදාල එනවනේ කටින් දාමු ගණන් කළා
හරි වැඩේ නැගලා යනවා. මේ අපි තව වෙලාව දැන් 9 කාලයි රෑ. මේ පැත්තේ පොඩි පාටියක් ඕනස් කරලා තින්නේ. මේ ඊගම්ම දෙනවා. උලගන තාම අඩුවක් නෑ. උලගන තාම අඩුවක් නෑ ඉතින් මේ. ඒක ගන්න වෙන්නේ. වැඩි ගැසරන. ඩොක්ටර් වැඩි කරගෙන යන්නේ. හරි යාළුවනේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ අපේ පාටිය. කල්පිටියේ පාටිය. ලයිට් සෙන් දෙන්න පුළුවන්? වගේ කරා. ගිටාර ගන්න පුළුවන්? හරි එහෙනම් ජය වේවා.